එකතු කරගන්න. පින්නකට බාණ්ඩි වැලෙන් කඩලා ගෙන ආපු බඩුවයි මේ අද හදන්න යන්නේ කොමඩු ජූස් එක. මේක ඉතින් ඔයාලා නමක් දාගන්න. හැමදාම ඉතින් කොමඩු බොන විදිහට බීලා හරියන්නේ නැහැ නේ. අද අපි වෙනස් විදිහට හදමු. Super gini ya. Hari එහෙනම් අපි කොමඩු ටික දාගමු වීදුරුවකට. ඊට පස්සේ මම මේකට දාගන්නවා දෙහි. අපි මිච්චි කොළ දෙකකුත් දාගමු. එතකොට හොඳ රසක් එනවා. ඉතින් අපිට මේක හොඳට තලා ගන්න. හොඳට තලා ගන්න ඕනේ. දෙහි කැලටත් හොඳට තැලෙන්න තලා ගන්න. ඉතින් කටියක් මදි. කටියක් තලා ගන්න ඕනේ හොඳට. දෙහි කැල්ල හොඳට තැලෙන්න ඕනේ. එතකොට අර අඹුරු රසෙන්න තියෙනවා. හරි. අපි දැන් ඔන්න හදාගන්න වීදුරුවට මේ හදාගත්ත කොමඩුක තලාගත්ත එක අපි දානවා. දැන් අපි මේකට අයිස් කැට එකතු කරගන්නවා. දැන් අපි මේකට ස්ප්‍රයිට් ටිකක් එකතු කරගන්නවා. දැන් මිංචි කොලේකුත් ගහගමු. ලස්සනට තියෙන්න පැතින්නේ. මුටි කොට වටේ ගාගත්තා. බටේ කුඩාගම. ඔන්න එහෙනම් හදලා ඉවරයි කොමඩු එක. මම මේකට නම් දැන් ස්ප්‍රයිට්. ඔයාලා ඉතින් කැමති එකක් මේකට දාලා හදා ගන්න පුළුවන්. මොනවා දැම්මත් රසත් ඉතින් එනවා. එහෙනම් අපි බීලා බලමු රස කොහොමද කියලා. Ini rahat ini පට්ට රසක් තියෙන්නේ. ඔයාලත් හදලා බීලා බලන්න. සුපිරි.